ඔන්න දැන් අපි යන්නේ කජු අවුලන්න. අපි දැන් බලමු අපේ මේ ගමේ කජු තියනවද කියලා. බලමු දැන් ඉතින් අප්‍රේල්නේ. මාර්තුනේ. ලැබෙන මාසේ අප්‍රේල්නේ ඉතින්. කජු වැටලා තින්නද? මාසයක් නේ දැන් ලඟ වෙන්නේ. ඉතින් අපි බලමු කජු තියනවද කියලා. අපි හොයාගෙන යමු. රස්නේ නිසා යාළුවනේ මම මෙම ෆෑන් එකක් ගන් ඉනවා. ඉතින් රස්නේ මේ දවස්වල හවසටත් වයින්නවා. අයි වදයක් ඉතින් ඒක. හරි. ඔන්න මට එක නෙමෙයි කජු දෙක තුනක්ම හම්බුණා. මේ බලන්න. ඒකේ අස්සෙන් කූඹිත් යනවා. ඉතින් අපි දැන් මේ කජු ගමු. නේ? ඔරිජිනල් කජු බේත් ගාලත් නෑ. වේලිලා වේලිච්ච කජු. අපි දානවා ඒකට වෙනම බකට් එකක්. ඒ බකට් එක තමයි මෙන්න මේක. මම වේලිච්ච කජු කියලා බෙන්න මෙන්න මේක මේ. හොඳට වේලිලා. ඉතින් දැක්ක නේද බකට් එකේ පුරෝලා කජු. එහෙනම් අපි වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු. මගේ YouTube එක subscribe කරන්න. සමාවෙන්න subscribe කරන්න.